ආයිබෝවන් හැමෝටම ඉතින් එල්ගේ ටූරිසම් අදත් ආවා හලාවත මගේ පාසලට. ඉතින් හලාවත සාන්ත මරියා පිරිමි මහා විදුහල ඉතින් මට පිටිපස්සෙන් තියෙන්නේ බාස්කට්බෝල් කෝඩ් එක. ඉතින් මෙතන තමයි ඉස්සර හැමදාම උදේට මෝර්නින් ඇසෙම්බලි එක තියන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ ඉස්කෝලෙන් කලාකාරයෝ බිහි කරපු තැන. ඒ කියන්නේ නළුවෝ බිහි කරපු තැන. තවත් ලස්සන තැනක් අපේ ඉස්කෝලේ තිබිච්ච පිටිපස්සේ ගේට්ටුව. ඉස්සරහා ගේට්ටුව වල අපේ ගේට්ටුවෙන් තමයි අපි වැඩිපුර ගියේ. කැන්ටිම තිබ්බ තැනට යන් අපි මෙන්න මේ ජනේලෙන් තමයි අපි කෑම ගත්තේ ඉස්සර. ආයිබෝවන් හැමෝටම ඉතින් එල්ගේ ටූරිසම් අදත් ආවා හලාවත මගේ පාසලට. ඉතින් හලාවත සාන්ත මරියා පිරිමි මහා විදුහල. ඉතින් මේක තමයි අපි ඉගෙන ගත්තේ ශ්‍රී ලංකාවේ අපේ ජීවිතේ වෙනස්ම කරපු තැන මෙතන තමයි. ඉතින් අපිත් ආවා ඉස්කෝලේ හැඩ වෙනවා, ඉස්කෝලේ ලස්සන වෙලා මෙතෙන්ට ආවම මාර ඒ හැංගීම කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරමට මාර හිත ආපහු ගෙනිච්ච අවුරුදු 10කට 15කට ඉස්සර ගෙනිච්ච අපේ පිට්ටනියේ කොච්චර සෙල්ලම් කරලා ඇද්ද, කොච්චර දඟලලා ඇද්ද. ඉතින් ෆාදර් කෙනෙක් ඉන්නවා දැන්. ෆාදර් තමයි බලාගන්නේ. ඉතින් අවසර ගත්තා පුංචි වීඩියෝ එකක් කරන්න ඔයාලා වෙනුවෙන්. ඉතින් හැඩ වෙන සාන්ත මරියාව මම පෙන්නන්න. දිගටම රැඳිලා ඉන්න. එන සන්තෝෂයි. ඉතින් මේක තමයි අපේ වාසල. ඉතින් ඉස්සරහට ගිහලා බලමු චුට්ටක්. අපේ ජීවිතේ ගෙවිච්ච ඒ කියන්නේ අපේ ජීවිතේ අපි 6 වසරේ ඉඳන් 13 වසර වෙනකම් මම මේ පාසලේ ඉගෙන ගත්තා. මගේ යාළුවෝ ගොඩක් හිටියා. ඉතින් එයාලට පෙන්නන්නම් ඉස්සර ඉස්කෝලේ තිබිච්ච විදිහයි දැන් තියෙන විදිහයි අපේ පන්ති කාමර තිබුණ තැන් ඒ සෙට් එක මම පෙන්නන්නම්. ඉතින් එන්න මාත් එක්ක අපි ගිහලා බලමු. ඉතින් මට පිටිපස්සෙන් තියෙන්නේ අපේ ඉස්කෝලේ තිබ්බ පැවිලියන් එක. අනන්තවත් මේකේ වැටිලා මේකේ සෙල්ලම් කරලා මේකේ ගුටි කාලා ජීවිතේ ලස්සනම කාලයක් ගෙවපු පැවිලින් නැත්තම මේ අපේ ඉස්කෝලේ තිබිච්ච. ඉතින් මේක මේ විදිහට හැදුනේ අපි අවුට් වෙන්න අවුරුද්දක් වගේ තියෙන කාලෙදී. ඒ කියන්නේ 2010 11 වගේ කාලේ තමයි මේක හැදුනේ. ඉතින් දැන් මාරම ලස්සනට තියෙන හලාවත කට්ටියට ඉතින් තවමත් අපි මේ පාරෙන් ගියොත්
අනිවාර්යයෙන් මේ ඉස්කෝලේ ගාවින් නැගිටලා සීට් එකෙන් නැගිටලා ඒ තරමට මාර ලෙන්ගතුයි මේ පාසලට. ඉතින් අපි ගිහලා බලමු. ඒ කාලේ අපිට පන්ති කාමර සෙට් එකම ගිහලා බලමු. ඉතින් මම දැන් මේ ඉන්නේ මේන් හෝල් එකේ. මේන් හෝල් එකේ ඉන්නේ. ඉස්සර මේ සෙට් එකේ තමයි 11 වසර පන්ති කාමර තිබ්බේ. ඉතින් දැන් සෑහෙන වෙනස්. දැන් 10 වසර බෝඩ් තමයි ගහලා තියෙන්නේ පන්ති වල. ඉස්සරෙන් තියෙන්නේ ඉස්සර තිබිච්ච 7 වසර වගේ පන්ති කාමර. ඉතින් දැන් සෑහෙන වෙනස් කරලා තියෙනවා ඉස්කෝලේ. මේ පන්ති කාමර මේ උඩ තියෙන්නේ තිබුණේ මතක හැටියට 9 වසර වගේ පන්ති. දැන් සෑහෙන වෙනස්. මේක නම් හරියටම මතක නැහැ. තවත් ලස්සන තැනක් අපේ ඉස්කෝලේ තිබිච්ච පිටිපස්සේ ගේට්ටුව. ඉස්සරහා ගේට්ටුවට වඩා මේ ගේට්ටුවෙන් තමයි අපි වැඩිපුර ගියේ. ඉතින් අපි පිටිපස්සේ ගේට්ටුවටම ළඟම තිබ්බ පන්ති කාමරේ මේක කතෝලික ළමයින්ට කතෝලික ආගම උගන්වපු පන්ති කාමරේ. කියන්නේ ඒ දවස්වල හිටිය මෙක්සිකා ටීචර් මෙක්සිකා මිස් හිටපු පන්ති කාමරේ තමයි මෙතන තියෙන්නේ. මෙතන සුරුමක් තිබ්බා. ඒක දැන් නැහැ. සුරුම තියෙනවා. පොඩි සුරුමක් තියෙනවා. ඉතින් ඉස්කෝලේ අස් කරනවා මේ දවස්වල. හැමතැනම බඩු දාලා තියෙනවා. ඉතින් මේ පන්ති කාමරේ මෙක්සිකා ටීචර්ගේ ළඟම තියෙන පන්ති කාමරේ මමත් ඉගෙන ගත්තා මේ පන්ති කාමර දෙකේම. ඉතින් 7 වසරේ වගේ හිටියේ. මමත් ඉගෙන ගත්ත පන්ති කාමරයක් තමයි මේක. මෙන්න මෙතන ටොයිලට් එකක් තිබ්බා. ඒක ඒ විදිහටම තියෙනවා තාමත්. එතන තිබ්බ ටොයිලට් එක. 8 වසර ඒ වගේ පන්ති තිබ්බ මෙතන ශාලාව තමයි මේ තියෙන්නේ. ඉතින් තාමත් ඒක ඒ විදිහටම තියෙනවා. අපි ගිහලා ඉස්සරහට ගිහලා බලමු. කැන්ටිම තිබ්බ තැනට යන් අපි. කැන්ටිම ඉස්සරහා ලොකු කොහොඹ ගහක් තිබුණා මට මතකයි. ඒ කාලේ බලමු අපි කොහොඹ ගහ තියනවද කියලා. මේ තියෙන්නේ ඉස්සර කැන්ටිම තමයි. මේ කැන්ටිමේ මට මතක විදියට මගේ මතකේ හරිනම් වැරදි නම් වල නිවැරදි කරන්න. මෙතනින් පොඩි පාටිෂන් එකක් වෙන් කරලා තිබ්බා. එතනින් එහා පැත්ත තමයි කැන්ටිම. එතනින් මෙහා පැත්ත තමයි ටීචර්ස්ලා කැම කාපු තැන. ඉතින් අපිට මේ පැත්තෙන් එන්න දෙන්නේ නැහැ. අන්න අර ජනේලෙන් තමයි අපිට එළියට එන්න දෙන්නේ. එළියට කැම දෙන්නේ. ඉතින් කොහොම ගහ තියෙනවා. කැන්ටිම ඉස්සරහා කොහොම ගහ දැන් තාම තියෙනවා. ඉතින් මෙන්න මේ ජනේලෙන් තමයි අපි කැම ගත්තේ ඉස්සර. ඒක තාම මේ විදිහටම තියෙනවා. දැන් නම් ඒක පන්ති කාමරයක් කරලා තියෙන්නේ. මේකේ පොර කාගෙන ප්‍රින්සිපල් ස්ටැන්ලි සර් එහෙන් යනවා පොල්ල අරගෙන. ඉතින් අපි මෙතනින් යනවා අර මේ පාරේ ඕම දුවනවා. අද වගේ මතකයි. ඉතින් මේ කාමරේ මතකද දන්නේ නැහැ කට්ටියට. මාලන් සර්ගේ ස්පෝර්ට්ස් කාමරේ. මාලන් සර්ගේ ක්‍රීඩා කාමරේ තිබෙ මෙතන තමයි. ඉතින් ඒකත් හොඳ හැටි මතක කාමරයක්. ඉතින් අපි ගිහිල්ලා බලමු අපේ තව ඇසිකිලියක් තිබ්බා ඉස්සරහා. ඒක බලමු තියෙනවද කියලා. කැන්ටිමට මල්ලපු කාමරේ. කැන්ටිමට මල්ලපු පන්ති කාමරේ අපිත් ඉගෙන ගත්තා. ඒක තාම තියෙනවා. අලුත් බිල්ඩිමක් හදලා තියෙනවා. අර මතක හැටියට මෙතන තිබුණේ පන්ති කාමර සෙට් එකකුයි පුස්තකාලේ තිබ්බා එහා කෙරවලට වෙන්න. ඒක නැහැ. දැන් මොකක් හරි අලුත් බිල්ඩිමක් හදලා තියෙනවා. ඉතින් ටිකක් වෙනස් කරලා තියෙනවා පිටිපස්ස. විදුලට ගල් අල්ලලා
ලස්සනට තියෙනවා දැන්. ටිකක් ගිහලා බලමු. තකාලේ පිටිපස්සෙන් කුණු වල තිබ්බා. කුණු වලලුත් ඉස්සර ඉස්කෝලේ යමයි. ඉස්කෝලෙන් පැනලා ගියා. කුණු වල ගාව නම් දැන් නෑ වගේ. ඉස්කෝලේ පිටිපස්ස තමයි මේ තියෙන්නේ. පරණ නැටුම් කාමරේ බිල්ඩින් එක තියෙනවා. ඒක කඩලා නෑ. ඊට මෙහා පැත්තෙන් අලුත් එක හදලා තියෙනවා. පරණ නැටුම් කාමරේ තමයි අර තියෙන්නේ. මතක ඇති ඒ කාලේ නැටුම් ගන්නපු සර් කෙනෙකුයි මිස් කෙනෙකුයි තමයි අපිට නැටුම් ගන්නුවේ. ඉතින් නම් මතක නෑ. ඉතින් ඒක මේ පැත්තේ තියෙනවා. ඉතින් මම දැන් ඉන්නේ අපේ ඉස්කෝලේ පිටිපස්සම ටොයිලට්ස් තිබ්බ දිහා. ඉතින් මතක හැටියට උඩ තට්ටුවේ පන්ති කාමරේ තිබුණේ 7-8 වගේ මතක හැටියට. ඉතින් මේ ලැබ් එක නියල් පදිරණ සර්ලා හිටපු ලැබ් එක. සයන්ස් කරපු ළමයි එදින තමයි ඉගෙන ගත්තේ. ඉතින් තාමත් සුන්දරව තියෙනවා. ගිහිල්ලා බලමු. මේන් හෝල් එක පැත්තට, ස්ටාෆ් රූම් එක පැත්තට, ඒ ලෙවල් කොමර්ස් ක්ලාස් එක පැත්තට, කම්පියුටර් රූම් එක තිබ්බ පැත්තට අපි ගිහිල්ලා බලමු. ඉතින් හැමෝටම මතක ඇති මේන් හෝල් එකට පිටිපස්ස පැත්ත අතන ස්ටාෆ් රූම් එක අර තියෙන්නේ. බෞද්ධ ළමයි උදේට ආගම කිව්වේ මේ පොඩි තීරුවේ තමයි. ඉන්ටර්වල් එක ලාවට ඉතින් මෙතන ළමයි සෙල්ලම් කරන. නමුත් උදෙන්ම ආගම කිව්පු තැන තමයි මෙතන. දැන් මල් පැල තියෙනවා. ඒ තාම ඉස්කෝලේ ලොකුවට වෙනස් වෙලා නැහැ. නමුත් පෙනුමින් මාර ලස්සනයි දැන්. අපි ගිහලා බලමු තව ටිකක් ඉස්සරහට. ini aku sekolah staff room ya. ඒ කාලේ තිබිච්ච staff room එක. දැන් විභාගයකට ලෑස්ති කරලා වගේ පන්ති කාමරයක් වගේ තියෙන්නේ. ඉතින් මේක තමයි staff room එක. කතාවේ ඉදිරියම තියෙන අපි යන් staff room එකට මල්ලපු දෙන ඉකෝන් කරපු කට්ටියගේ කොමර්ස් ක්ලාස් එක. ඒක නම් ටිකක් වෙනස් කරලා තියෙනවා. සරමින් ගිහිල්ලා යන්න දෙනවා. දැන් ඒක පොඩ්ඩක් වෙනස් කරලා අතුල් වෙන තැන හරියට දාලා තියෙන දොර මේ ඉස්සර දොර මෙතන තිබ්බේ. දොර අතන්ට ගාලා දෙහා පැත්තේ පොකුණ එක තාම තියෙනවා. අපි යම් මෙතනින් තමයි නැටුම් කාමරේට ඒ වගේම වඩු වැඩ කරපු ළමයින්ගේ වඩු කාමරේ. ඉතින් අපි මේ පැත්තට ගිහලා බලමු. තාම ඒ විදිහටම තියනවාද කියලා. ඉතින් මේ දින්නේ අපේ ඉස්කෝලෙන් කලාකාරයෝ බිහි කරපු තැන. ඒ කියන්නේ නළුවෝ බිහි කරපු තැන. අද වගේ මතකයි ගාමිණී ජයකොඩි සර් තමයි රංග කලාකාරේ රාජ්‍ය සම්මාන සුමති සම්මාන උළෙලවල් වල ගොඩක් නළුවෝ බිහි කරපු තැන තමයි මේක. අපේ රංග කලා කාමරේ. ඉතින් මතක ඇටියට ජයන් අයියා, අසංක අයියා, රුස්ටම් අයියා සෙට් එකක්ම බිහි වුණාද නම් දරාපු ලංකාවේ හොඳ කලාකාරයෝ. ඉතින් මේ කාමරේ තමයි මේගොල්ලෝ අයන්න ඉගෙන ගත්ත තැන රංග කලාවේ. ඉතින් අපි තව ටිකක් බලමු. අලුත් පන්ති කාමර හැදිලා තියෙනවා. එතන ඉස්සර තිබ්බේ මේ හරියේ වඩු සර්ගේ වඩු ගන්නපු සර්ගේ ඒ පන්ති කාමරේ. ඉතින් සෑහෙන වෙනස්.
අලුත් දේවල් ඉදි වෙලා හැඩ වෙන සාන්තමාරියාව දැන් මාරම ලස්සනයි. අපි ඉස්සරහට බලමු. අපි ඉස්සර මෝර්නින් ඇසෙම්බලි එක කරපු තැන. දැන් ඒ කාලේ පොකුණක් තිබ්බේ දැන් පොකුණ නැහැ. ඉතින් අපි බලමු ඉස්සරහට ගිහලා. ඉතින් මෙතන තමයි ඉස්සර හැමදාම උදේට මෝර්නින් ඇසෙම්බලි එක තියන්නේ. එතන ස්ටේජ් එක දැන් නම් වෙනස් කරලා තියෙනවා. පොඩි ස්ටේජ් එකක් හදලා. පොඩි කණු ඉස්සර වෙනම තිබ්බේ වෙන විදිහකට තිබ්බේ. දැන් තනකොළ වවලා. මෙතන තිබ්බ පොකුණ අයින් කරලා. ඒ දැන් මාරම ලස්සනයි. ඉතින් අපි ගිහලා බලමු ඉස්සර අපේ බාස්කට් බෝල් කෝඩ් එක මතකයි හොඳටම ලෙල්ලි යනකම් ක්‍රිකට් ගහලා ඉති මේකේ. ඉතින් හරි ආසාවෙන් කියන්නේ හරි සන්තෝෂයි. ඉතින් බලමු ඒ ටික. ඉතින් මට පිටිපස්සෙන් තියෙන්නේ බාස්කට් බෝල් කෝඩ් එක. ඉතින් මෙතනින් ඉගෙනගත්තු ළමයිනුත් අද ක්‍රීඩාවෙන් සෑහෙන දෙයක් කරලා තියෙනවා. ඉතින් ලංකාවේ නම් දරපු කලාකාරයෝ ගොඩක් බිහි කරපු පාසලක් තමයි හලා සාන්තමරියා පිරිමි මහ විද්‍යාලය කියන්නේ. ඉතින් ආඩම්බරෙන් කියනවා මමත් මේ ඉස්කෝලේ ඉගෙන ගත්තා. ගොඩක් සන්තෝෂයි. ඉතින් මේ අපිට තියෙන පිට්ටනියේ මේ තියෙන බාස්කට් බෝල් කෝඩ් එකේ ගොඩක් අපි ක්‍රිකට් ගහලා තියෙනවා. කියන්නේ අපිට ඕන නීති හදාගෙන ක්‍රිකට් ගහලා තියෙනවා. අතන ක්‍රිකට් ගහන කට්ටියට දැලේ ඉස්සෙල්ලම් ගන්න පුළුවන් පොඩි ඉන්ඩෝ ග්‍රවුන්ඩ් මේ ඉන්ඩෝ එක තියෙනවා. ඉතින් ඒ කට්ටිය වෙනස් කරලා තියෙනවා දැන්. ඉතින් දැන් නම් ඉස්කෝලේ හරිම ලස්සනයි. ඉතින් පුළුවන් වෙලාවට ඔයාලත් එන්න. පුළුවන් ආධාරයක් උපකාරයක් මේ වෙනස් කරන දේවල් වලට උදව් කරන්න. ඉතින් ගේට්ටු කණුවේ ඉඳන්ම වෙනස් කරලා තියෙනවා දැන්. එතන තමයි ප්‍රධාන දොරටුව තියෙන්නේ. ඉතින් මේ මේන් ගේට් එක එතනම මෙහා පැත්තේ තිබ්බා සිකියුරිටි හිටපු පොඩි කාමරේ. ඉතින් සිකියුරිටි කාමරේටම මෙහා පැත්තේ මේ හරිය තිබ්බා ෆුට් සයිකල් ළමයින්ගේ බයිසිකල් දාන තැන. ඉතින් එතන මෙහා පැත්තේ 8 වසර වගේ තට්ටු දෙකේ බිල්ඩින් එක මේ හරිය තිබ්බා. ඊට පල්ලෙහාම මොනිකා ටීචර් හිටපු කම්පියුටර් රූම් එක. මේ වගේ ඒවා දැන් කැඩිලා ලොකු වෙලා තියෙනවා. හොඳට ඉඩකඩ දැන් හොඳට තියෙනවා. ඉතින් මට පිටිපස්සෙන් මේ තියෙන සුරුවම අපේ ඉස්කෝලේට පරිත්‍යාග කරලා තියෙන්නේ මේරියන්ස් නායක නලින් පෙරේරා මහත්තයා. ඉතින් නලින් අයියා තමයි මේක අපේ පාසලට එයාගේ පෞද්ගලික මුදලින් පරිත්‍යාග කරලා තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් හරිම සන්තෝෂයි. මතක ඇති මේ චරිතය හැමෝටම. ඔව් අපි ඉස්කෝලේ යන කාලේ හිටියා. ජෝසප් අයියා. ඔව් ඉතින් ජෝසප් අයියා දැක් ගන්න ලැබුණා. ඔව්